මේ අනුර දිසානායක අපේ රටේ ජනාධිපති කියලා හිටියට ඌ යමක් කරන්නේ නැහැ කියලා අපි හදවතින්ම ඉදිරිපත් කරනවා. ඒකට එක හේතුවක් තමයි එයා හැමදාම කිව්වේ බොරු. පාර්ලිමේන්තුවට ගිහිල්ලා කට ඇරියොත් බොරුවක්. එතුමාට පාර්ලිමේන්තුව තියන්නේ බොරු කියන්නලු. ඒ තමන් අද එතුමාට මතක් කරනවා ඔබතුමාගේ කයි වාරුව අදවත් නවත්තපන්. මෝ කියනවා කොරු රැළ ගම්මන් පිළගේ පොතේලි දක්වන්න කියලු. අයියකෝ තොට බැරි අරන් ගිහිල්ලා ඒ ඔරුලට අල්ලන්න. උඹේ අතේ මේ රටේ අනාගතය බාර දුන්නා නම් උඹට අද පුළුවන් ගිහිල්ලා ගම්මන් පිළගේ පොත ඉදිරිපත් කරන ඒ මක්තිය ඉදිරිපත් කරන තැනම කට්ටිය අල්ලන්න. මේක කිව්වේ හොරු අල්ලනවා කියලා. මේකට හොරු අල්ලන්න බෑ. අපේ රටේ අහිංසක ජනතාවට දැනවයි කිව්වා කිසිම වරප්‍රසාදයක් අද වෙනතරු දීලා නැහැ. හොඳට මතක තියාගන්න. දුන්නා නම් අයිද මු කැව්වේ කොහමද? කප්පෑම් පාරි වෙනස් කරනවා. කෝට්ලි කෙනෙක්ද? පේස දෙක පාරක් ගාලා ටක්ලි වදෙන් රුපියල් 10ක් වැඩි කරලා. මම එක දෙයක් කියන්නම්. විදුලි බිලට අද දවස් තුන අපි දන්නවා මේ තියෙන ප්‍රශ්නය තුල විදුලි බිල 135කින් අඩු කරනවායි කියපු මේ අනුර කුමාර දිසානායක අද අඩු කෙරුවට දැන් මේ කියනවා වහිනවා දික්කා කුලි කුණාටු වෙලා මේ අපේ තියෙන සියලු දේවල් නාය ගිහිල්ලා වැව් ඔක්කොම අමුණු පිරෙලා ඉතිරිලා ගිහිල්ලා මූ කියනවා වතුරෙන් ජලයෙන් නිෂ්පාදනය කරන්න විදුලිය බෑලු. අයි මූ රට කරනකොට මූට තිබ්බලා හොඳ කළමනාකරණයක්. මූට පුළුවන් ඔය වතුර ටික කළමනාකරණය කළා වතුරෙන් විදුලි බලය දෙන අපිට රටේ තියෙන දෙයකින් අපිට අපේ රටේ ඒ විදුලිය නිෂ්පාදනය කරගන්න තරම් මූට කළමනාකරණයක් නැහැ. ඉන්ධන දිනකුව අප්‍රේල් මාසේ අග වෙනකන්. හැබැයි එක දවසට පෝලිම් පිටින් සෙට් කරලා ගැව්වත් අප්‍රේල් මුල වෙනකොට මිනිස්සුන්ට සාධාරණීකරණය දෙන්න තිබුණා. හැබැයි මූට ඒක දෙන්න බැරි වුණා. දැන් මේ වෙනකොට පොරුවට කටින් බදලා හිටනවා. මේ ජනාධිපතිවරයා ඇත්තෙන්ම කියනවා නම් මේ රටට එන අවුරුදු 76ක සාපය අද අම්මලා තාත්තලා දන්නවා කවුද කියලා. මෝ කාජවුවට විපත් ඉන්න කාලේ තිබ්බ එකම එනේ අනුර කුමාර විතරමයි.